Hi minasan konnichiwa. අද මම ඔයාලත් එක්ක ඩිස්කස් කරන්න යන්නේ JLPT N5 exam එකට එන listening මොන්දයි එකක්. ඔයාලට තියෙන්නේ මෙන්න මේ තියෙන පින්තූරේ පින්තූර හතරෙන් මොකක්ද ගැලපෙනම එක කියලා මාත් එක්කම තෝරන්න. සාමාන්‍යයෙන් ඔයාලට එක්සෑම් එකට මේ listening එක කියන්නේ එහෙම නැත්නම් audio clip එක play වෙන්නේ එකපාරයි. ඒ නිසා එක play වෙන වෙලාවට හොඳ සාවධානව අහගෙන ඉඳලා හරි උත්තරේ තෝරගන්න ඕන. හරි අපි බලමු මේකේ ඔයාලට හරි උත්තරේ තෝරගන්න පුළුවන්ද කියලා. 一番いいものを一つ選んでください。1番女の人と男の人が喫茶店で話しています。 ඔන්නන හිතතෝ ඔතකොන හිතගා කිසතෙන්ද හනශ්ත ඉමස්. මොකක්ද කියන්නේ ගැහැණු පුද්ගලයෙකුයි පිරිමි පුද්ගලයෙකුයි කිස්සතෙන්දේ කොෆි ෂොප් එකක් ඇතුලේදී කොෆි ෂොප් එකක කතා කරමින් ඉන්නවා හනශ්ත ඉමස්. 女の人は何を飲みますか？ ඔන්නන හිතවා නනියෝ නොමිමස්කා. ගැහැණු පුද්ගලයා මොනවද බොන්නේ කියලා තමයි අහන්නේ. එහෙනම් හොඳට අහගෙන ඉන්න මේ පින්තූර හතරෙන් එයා බොන්නේ මොකක්ද කියලා ඔයාලට තෝරගන්න පුළුවන් වෙන්න ඕන. お店の中は涼しいですね。 ඔමිසෙනෝ නකව සුසුෂී දෙස්නේ. සුසුෂී කියන්නේ මොකද්ද? සීතලයිනේ නේද? එහෙනම් කඩේ ඇතුලේ සීතලයිනේ කියලා කියනවා. ඔන්නන හිතෝ. ええじゃあ僕はオレンジジュースにします බොකුවා ඔරෙන්ජ් ජූෂුනි ශිමස් කියලා කියනවා. ජූෂුනි ශිමස්. ඒ කියන්නේ මම පිරිව ඔතකොන හිතෝ කියනවා. එහෙනම් මම ඔරෙන්ජ් ජූස් එකක් චූස් කරගන්නවා කියලා කියනවා. いいですね。でも私は今朝飲みましたから他の飲み物にします。 වතශිවා කෙසා නොමිමෂ්ත කරා හොකන නොමිමොනෝනි ශිමස්. මොකක්ද කියන්නේ? එයා උදේ බීපු නිසා වෙන මොනවා හරි නොමිමොනෝ එකක් ගන්නවා කියලා කියනවා. එහෙනම් ඔයාලට මෙතනින් කැලෙම ඔරෙන්ජ් ජූස් කියන එක අයින් කරන්න පුළුවන්. じゃあアイスコーヒーはどうですか ජා අයිස් කෝහිවා දෝ දෙස්කා. එහෙනම් අයිස් කෝහි කොහොමද කියලා අහනවා. ここのは美味しいですよ කොකොනවා ඔයිෂී දෙස්යෝ. කියනවා මෙතන ඒවා රසයි. මේ ඔය අයිස් කොෆි කොහොමද කියලා අහනවා. ええ、知っています。でも昼にも冷たい飲み物を飲みましたから温かい方 ශිත්තේ ඉරු කියලා කියනවා. අහලා තියෙනවා. දෙමෝ හිරුමෝ සුමෙතයි මොනෝ නොමිමෂ්ත කරා. එයා එහෙනම් දවලුත් කූල් ඩ්‍රින්ක් එකක් බිව්ව නිසා කියලා කියනවා. හිරුමෝ සුමෙතයි නොමිමොනෝ නොමිමෂ්ත කරා අත තකයි にします。 අත තකයි නොමිමස් කියලා කියනවා. そうですか 女の人は何を飲みますか？ එහෙනම් මෙතන තෝරගන්න ලේසියි නේ. ඔයාලගේ දැන් තියෙන පින්තූර හතරෙන් අත තකයි නොමිමොනෝ එක මොකද්ද? ඉචි බන් එකද, නි බන් එකද, සන් බන් එකද, යොන් බන් එකද? පැහැදිලි නේ. යොන් බන් එකේ මට පේන විදිහට කොහි එකක් තියෙන්නේ. එහෙනම් ඒක අත තකයි නොමිමොනෝ එකක්. එහෙනම් අනිවාර්යයෙන්ම ඔන්නන හිතෝ තෝරගන්න මේ අත තකයි නොමිමොනෝ එක. අන්න ඔය විදිහට තමයි listening ප්‍රශ්නයක් අහගෙන ඉඳි හරියට ඒක අහගෙන ඉන්න අවධානයෙන් අමාරු නැහැ. අවධානයෙන් අහගෙන හිටියොත්